අද දිනේදී ඇතිවිය හැකි මෝසම් තත්ත්වයේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරකථනයක් කළා තියෙනවා. මොකද දැන්ට මෝසම් ඊසාන දිග මෝසම කාලය ආරම්භ වෙලා තිනවා. ඉතින් මේ ඊසාන දිග මෝසම් කාලයේදී බලපෑමකට ලක්විය හැකි ප්‍රදේශ දිස්ත්‍රික්ක 14ක් පමණ හඳුනාගෙන තියෙනවා. පසුගිය දත්ත පදනම් කරගෙන විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් පසුගිය දත්ත විශ්ලේෂණය කරමින් වසර ගණනාවක් මුළුල්ලේ ඇති වුණු ආපදා තත්ත්වයන් පිළිබඳ අවබෝධය ඇති කරගනිමින් අපි ආපදා ඇතිවිය හැකි ප්‍රදේශ සඳහාත් සහ ඇතිවිය හැකි ප්‍රදේශවල සම්බන්ධීකරණය සහ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් මෝසම් පෙර කතිකාවතක් පැවැත්වීම සෑම මෝසමකටම පෙර සිදු කරන ලබනවා. අද දිනේදී මේ මෝසම වෙනුවෙන් ඊසානදිග මෝසමේ සක්‍රියතාවය වෙනුවෙන් සියලුම පාර්ශ්වකරුවන් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය යාන්ත්‍රණයේ සම්බන්ධ වෙන සියලුම අංශ සහ රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර අංශ ඇතුළු සියලුම දෙනා සම්බන්ධ වෙමින් මෙම කතිකාවත පවත්වනු ලැබුවා. විශේෂයෙන්ම මේ කතිකාවතදී අපි සාකච්ඡා කරනු ලැබුවේ මේ ඉදිරියේදී ඇති හැකි ආපදා විශේෂයෙන්ම ඊසානදිග මෝසම් තත්ත්වයේ හමුවේ ඇතිවිය හැකි ආපදා හරියට අඳුනාගෙන සම්පත් හරි නිවැරදි ආකාරයට කළමනාකරණය කරගෙන ඒ ආපදාවලින් ජනතාවට ඇතිවිය හැකි ආපදා අවම කිරීම සඳහා ඇතිවිය හැකි පීඩාව අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ විශේෂයෙන් ඔබ දන්නවා ජනවාරි මාසයේදී නැවතවතාවක් උසස් පෙළ විභාගයේ ආරම්භ වීම නියමිතයි. ඉතින් ඒ විභාග දෙපාර්තමේන්තුව ඇතුළු සීලුම ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ සම්බන්ධ වෙලා මේ කතිකාවත පැවැත්වුවා. විශේෂයෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්කම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළේ සියලුම තාක්ෂණික අංශ අපි මේ හා සම්බන්ධ වුණා. මේක ඉතාමත් වැදගත් වෙනවා. මේ කතිකාවත තුලින් තමන්ගේ සියලුම ආයතනවල තියෙන පුරෝකථනයන් සහ සූදානම සහ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ අඛණ්ඩව විග්‍රහ කිරීම. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ දිනවලත් ආපදා සහන කටයුතු අඛණ්ඩව සිදු වෙනවා. යම් කිසි වර්ෂාපතන තත්ත්වයන් වාර්තා වෙනවා. බොහෝ ප්‍රදේශවල තවදුරටත් අවධානයෙන් සිටින්න යම් කිසි සහන ගැටලුවක් නැත්නම් හෝ යම් කිසි ආපදා කළමනාකරණය පිළිබඳ යම් කිසි ගැටලුවක් නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන අපි විශේෂයෙන් මතක් කරනවා ආපදාවට ලක්වුණු ස්ථාන, නායෑමට ලක්වුණු ස්ථාන, ගල් පෙරලීම් ඇති වුණු ස්ථාන, ජල ගැලීම් ඇති වුණු ස්ථාන සහ වාන්දුවට විවෘත කළා වාරි ජලය එකහුව වෙන ස්ථාන වල නැරඹීමෙන් සංචරණය සහ එම ප්‍රදේශ භාවිතා කිරීමෙන් වළකින්න. ඊට අමතරව චෙක් කරලා නැති මිනිස්සු දන්නේ නැති ඒරියාස් වල අනතුරුදායක තත්ත්ව තියෙන්න පුළුවන්. ඒක ඊයේ මේ නුවර තිබ්බ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අධ්‍යක්ෂ ලෑන්ඩ්ස්ලයිඩ් එකේ අධ්‍යක්ෂක ડોક્ટર ජයතිස්ස ඒක පැහැදිලි කරා. ඒකෙදී ඇත්තටම ඉල්ලීම් කරලා තියෙන අයගේ අඳුරගත්තේ වගේ තමයි පවුල් 15000ක් ඉන්නවා කියලා කියන්නේ. ඒතකොට ඒ 15000 දැනුවා. හැබැයි ඒ වගේම NBRO එකෙන් කරලා තියෙනවා අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ සුළු අවදානම් කියලා නායම් සිතියම් කරලා තියෙනවා. එතකොට තමන්ගේ ගේ ඒ සිතියමේ කොතනද තියෙන්නේ කියන එක අඳුනගන්න පුළුවන් නම් ඒ සඳහා ප්‍රමාණාත්මක දැනුමක් තියෙනවා නම් ජනතාවට එතකොට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම ඉන්න කලාපය අධි අවදානම් කියන එක. 26 වෙනිදා රෑ 2ට 27 උදේ ජීවන 2ට කතා කරා 4ට කතා කරා 5ට කතා කරා මම හිතන්නේ ඒ හැබැයි අපිට විභාගයේ අතරතුර දරුවෙකුට කිසිම හානියක් වෙන්නේ නැතුව විභාගයේ කටයුතු නවත්තලා ඒ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතන්නේ ඒ කෝඩිනේෂන් එක තමයි ඉතාමත් වැදගත් උනේ. කමියුනිකේෂන් එක හැමතැනටම හැම වෙලාවෙම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. අනිත් පැත්තෙන් දැන් මේ ඩිසාස්ටර් එකක් වෙලා තියෙද්දිත් එක්සෑම් එක ගැන ටිකක් තියෙනවා. මේක ආපහු ඉක්මනින් පවත්වන්න කියන කාරණා. නමුත් ඉතින් අපි දන්නවා මේ සමස්තයක් විදියට මේ බලපෑම ඇත්තටම මෙමින් තියෙන අපේ කොවිඩ් ප්‍රශ්නේ තාම ඇදගෙන යන්නේ අපිට බැරි වෙලා තියෙනවා ඒක ලයින් අප් කරගන්න අගෝස්තු වල මේ උසස් පෙළ විභාගය කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ තියෙන විභාගයක්. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් අපිට 2026 normal plan එකට ගේන්න ඕනේ. ඉතින් ඒක එහෙම කරන්න නම් මේ එක්සෑම් එක මේ ප්ලෑන් කරපු විදිහට අවසන් කරගන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි ජනවාරි 12 ප්ලෑන් කරලා තියෙනවා ස්ටාර්ට් කරන්න. අපිට දවස් 7ක එක්සෑම් එක ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට කමියුනිකේට් කරගෙන කලින් වගේම ඒකට අවශ්‍ය කරන ඒ වගේම අපිට දැන් තියෙන සෙන්ටර්ස් ප්‍රමාණය අපි අරගෙන තියෙනවා. ඩැමේජ් වෙලා තියෙන සෙන්ටර්ස් ප්‍රමාණය ඒක ඉදිරි කාලෙදි තුල සකස් කරන්න පුළුවන් ඒ වුණාද ඒ වගේම ඒවට විකල්ප මොනවාද කියන එක අපි සකස් කරලා කතා කරන්න පුළුවන්. ඒ අනිත් පැත්තෙන් දැන් සෙන්ටර්ස් වල ඉන්න ළමයි ඉන්නවා නම් ඒකේ තොරතුරු අපි එකතු කරනවා. ඒකට බලලා ඒකට අවශ්‍ය පියවර ගන්නවා.
ජාතික කොළේ පරිශන ආයතන සතුව ස්වයංක්‍රීය වර්ෂාබාන පද්ධතිය තියෙන වගේම වායු මාර්ග දෙපාර්තමේන්තුව සහ කාලවෘ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තියෙන මේ සියල්ල නිරීක්ෂණය කරලා එහිදී ජාතික කොළේ පරිශන ආයතනයේ විශේෂඥයන් විසින් නිර්ණායකයන් තුනක් තියෙනවා. ඒක 75 mm 100 mm සහ 150. එතෙන්දී පළමු අධීර දෙවන අධීර සහ තුන්වන කියන එක අපි ඉදිරි නිකුත් කරනවා. එහිදී පළවෙනි අධීර කියන අපි විමසිලිමත් වෙන්න කියලා. එහිදී අපි කියන්නේ පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයන් බෑව් කඩා වැටීම් ගල් පෙරලීම් පස්කණ්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව විමසනවත් වන්න. අපි දෙවන අධීරයේ අවධානය සිටින කියන නිවෙතෙන්ට පසුගිය පැය 24 තුළ වර්ෂාපතන මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයන් බෑව් කඩා වැටීම් ගල් පෙරලීම් පොළොව ගිලා බැසීම සහ පස්කණ්ඩි කඩා වැටීමේ අවදානම් පිළිබඳව අවධානයේ සිට අවශ්‍ය වූත් ආරක්ෂාකාරී තැනකට යාමට සූදානම් වන්න. මොකද ඊළඟට 150 කියන ලෙවල් එක අපි රීච් කරන්නේ. එතකොට අපි ලෙවල් 2 එක දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම ඔබ සූදානම් විය යුතුයි එතන ඉවත් වෙන්න. ඒ නිසා තුන්වෙනි යටතේ අපි ගත්තොත් එහෙම පසුගිය පැය තුන්වෙනි නිවේදනය ලෙවල් 3 ඉවත් වීමේ රතු නිවේදනය පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයන් බෑවුම් කඩා වැටීම් ගල් පෙරලීම් පොළොව ගිලා බැසීම් පස්කණ්ඩි කඩා වැටීම් අන්තරවලින් වැළකීමට ආරක්ෂිත ස්ථානයට යන්න කියන නිවේදනය දෙන්නේ. මෙම නිවේදනය අපි අපදාන කළමනාකරන මධ්‍යස්ථාන සහ අපේ ගොඩක් ආයතන මේ නිවේදනය ලබා ගන්න. මේ නිවේදනයේ සියලු විස්තර සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔබට මොන හරි අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. අපේ දිස්ත්‍රික් ඔෆිස් 10ක් තියෙනවා. දිස්ත්‍රික් ඔෆිස් 10ට කතා කරලා අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ නායක මන්ත්‍රණගෙන් නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. එයින් කියවෙන්නේ නැහැ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේම නායකයන් සිද්ධ වෙනවා කියලා. මොකද මේ ප්‍රදේශයේ අනුතුරුදායක ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දන්නවා පැහැදිලිව. ඔබ සිටින්නේ ස්ථානික පොතකට දැනුම් දීලා තියෙන්නේ. ඔව් පැහැදිලිවම දැනුම් දීලා මෙතනදී 15000කට වැඩි ප්‍රමාණයක් ගෙවල් වලට ගිහිල්ලා හඳුනාගෙන තියෙනවා ඔබගේ ඔබ ඉන්නේ කොමන් අනාරක්ෂිත බව. එය මධ්‍ය අවදානම් අධි අවදානම් කියන එක දීලා තියෙනවා. එහිදී ඔබට ලැබෙන වර්ෂාපතන සමග ඔබට ඉවත් වෙන්න ඔබ ගත්තේ තීරණ ගත්තේදී. අපි උදාහරණයක් වශයෙන් සැලකුවොත් මේක මොකද මේ වෙලාවේ ගොඩක් සමහරු රජයට දෝෂාරෝපණය දාන සමහරු ආයතන වලට දෝෂාරෝපණය කරන මෙම සිද්ධිය ගත්තොත් පසුගිය සිද්ධිය ගත්තොත් කිසි කෙනෙකුට එහෙම දෝෂාරෝපණය දැමීම නොහැකි තත්ත්වයක්. මොකද ඒ 50%ක් අපි බලාපොරොත්තු නොවූ එක්ස්ට්‍රීම් ඉවෙන්ට් එකක්. ඒ වගේම අපිට බොහොම අඩු ප්‍රමාණයක් ඇත්තේ ලංකාව තුළ සිදුවෙච්ච එක. ඒ නිසා මේක අපි සියලු දෙනාම එකවන්න එකතු වෙලා කාටවත් දෝෂාරෝපණය සහ එක එක්කෙනා තමන්ගේ ක්‍රෙඩිබිලිටි වැඩි කරගන්න කටයුතු කිරීමේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා තමන් සිටින්නේ අර්ථදායක තැනක තමගේ සමුද දැනුවත් වීම උදාහරණයක් කියනම් අපි සිටිනවා නම් අලි ගහන තැනක අපි දැනගන්න ඕන අලිය ගහනවා. අලිය ගහන්නේ කොයි වෙලාවටද? අලිය එන්නේ කොයි වෙලාවටද? ඒකට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් ෆෙන්ස් එක අපි බඳිනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒතකොට මෙතනදී අපදා කරන මධ්‍යස්ථානයේ ජාතික ගුණ පරිසර සංවිධානය සහන ආයතන ඒ වගේම අනිකුත් රාජ්‍ය නොවන ආයතන ගොඩක් වෙලාවට අවශ්‍ය කරන දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ නිසා ඔබ සිටින්නේ කොතනද යන්නේ කියලා තීරණය කරගෙන ඔබ දෙන අවවාද සහ උපදෙස් මත ක්‍රියා කරනවා නම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන තත්ත්වය තියෙනවා.